වහන්සේ නමක් මේ ලෝකේ කොයිතරම් දුර්ලභවද පහළ වෙන්නේ. බුද්ධපාදෝච දුර්ලභා. ඒ තරම් දුර්ලභ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දුර්ලභ බව විතරද? මිනිසුන්, දෙවියන්, බඹුන් මරුන් සහිත ලෝකේ භාග්‍යතුන් වහන්සේ අභිභවනය කරන්න සමත් කෙනෙක් නැහැනේ කොහෙවත්. ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ සියලු දෙනාම අභිභවනය කළේ. මනුෂ්‍යත්වයේ අග්‍රඵලය විශ්වයේ සියලු දෙනා අභිභවනය කරනවා. ඉතින් මේ ලෝක ධාතුවේ සියලු දෙනාට වඩා ඉහළින් වැඩ ඉන්න මේ ලෝකයේ ඉක්මවල ගියපු ස්වභාව ධර්මයේ ජයග්‍රහණය කරපු විශ්වයට පහළ වෙන අසහාය පුරුෂ රතනය, අසහාය මාණික්‍ය රතනය සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක පුද්ගලයෙකුට අනුග්‍රහ කරමින් 7 දවසක් ඔහුගෙන්ම දානි පිළිගන්නවා කියලා කියනකොට ඒ දන් දෙන දායකයා මොනතරම් පුණ්‍යවන්තයෙක් වෙන්න ඕනේද? ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න ඕනේද? පින්තුනි, අනාගත ශාසනයක මුදුන්පත් කරගන්න ප්‍රාර්ථනාවක් නැති එවන් මහා පුණ්‍යවන්තයන්ට විශේෂ අනුග්‍රහ ලැබෙනවා. මොකද ඔහු හිතාගෙන ඉන්නවා මමත් කවදා හරි මේ තනතුර බුද්ධාන්තරයක ලබනවා. ඒක ඔහුට ලැබෙනවද නැද්ද? කොයි කාලෙද ලැබෙන්නේ? කොයි විදිහටද ලැබෙන්නේ? මොන නමින්ද ලැබෙන්නේ? කොයි බුද්ධ ශාසනයේද ලැබෙන්නේ? ඒ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ නිසාමයි මේ විශේෂ අනුග්‍රහයන්.